hello යාළුවනේ welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අපිට mid vacation හම්බුණානේ. ඒ හම්බෙච්ච දවසේම තමයි අපිට mid vacation එකට කලින් කරන්න තිබ්බ final presentation එකක් තිබ්බේ. ඔන්න ඉතින් අපි ඒකත් කරලා ඉවර වෙලා අපි ගියා ඉතින් යාළුවෝ හැමෙන් ටික දවසකට පස්සේ ඉන්න අපිට පොඩි ට්‍රීට් එකක් දෙන්න. අපි ගියේ ඉතින් රසමලස් චීස් කොට්ටු කන්න. මේක මාරම රසයි. මෙතන තියෙන මාරම ඔයාලත් එතනින් පුළුවන් නම් ගිහින් try කරලා බලන්නකෝ. මෙතන චීස් කොට්ටු මාරම රසයි. අපි ගෙවන price එකට මාරම worth. ගිහිල්ලා බලන්නකෝ තේරෙනවනේ අපි කොච්චර රසට ඒක රස විඳලාද කියලා. මේ තියෙන පහවෙනිදා අපි ගියා විජේ සාරියකට සාරි බලන්න. එදා දැක්කා ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා මේ වගේ. මේ ඇත්තටම කිව්වොත් තියෙන සාරි දැක්කහම මොනවා ගන්නද කියලා හිතන්න මෙච්චර ලස්සන සාරි තියෙනවා. මේ අපි ජැකට් පීස් බලන්න ගිය තැන තිබ්බ කේක රෙදි ඒවත් අරගෙන ඉවර වෙලා අපි ගියා ඉතින් කැරන් ෆ්‍රෙෂ් එකෙන් අයිස් කොෆි බොන්න. මෙතන තමයි මාර්ම රස අයිස් කොෆි තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ එදා හවස අපිට තිබ්බා ඩ්‍රිප් කේක් එකක් හදන්න. මේ ඒකේ අන්තිම හරිය වගේ දාන ඩිසයින් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. කමෙන්ට් එකක් දාන්න කේක් එක ලස්සනයිද කියලා. මේ කේක් එක ඩිසයින් කරන්න අපි එක නොසල් එකක් විතරයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක ඩිසයින් කරන්න මේ වගේ චොක්ලට් අපි දැම්මා. මේ වගේ චොක්ලට් තියෙන ඉවරලා අපි පොඩ්ඩක් ගෝල්ඩ් ටච් එකක් දුන්නා. ගෝල්ඩ් පර්ස් දාලා ඉවර වෙලා ලස්සනට මේ වගේ හැදුවා. ඉතින් කොහොමද ඔයාලට පේන්නේ? ලස්සනයි නේද මේ කේක් එක? මේ තියෙන්නේ අපිට නොහිතපු වෙලාවක සෙට් වුණා. ඇත්තම කිව්ව පීසා හට් එකේ ඔෆර් එක. මේක ඕගොල්ලෝ බලන්නකෝ. ඇත්තට මේ ප්‍රයිස් එකට මාරම රසයි. අපිට ෆ්ලේවර්ස් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මේ වගේ ඩිප්ස් දෙකකුත් හම් වෙනවා. මේ කොච්චි ඩිප් එකෙත් පුදුම තරම් රසක් තමයි තියෙන්නේ. සුවඳයි ඒ වගේම. ඔයාලටත් ඒක හම්බුණා නම් කමෙන්ට් එකකින් කියන්නකෝ අපිට. මේ තියෙන්නේ එදා රෑම අපිට හදන්න තිබ්බ තව චොක්ලට් කේක් එකක්. මේ ඇත්තම කිව්වොත් සිම්පල් ඩිසයින් ලස්සන රිච් ඩිසයින් එකක්. බලන්නකෝ ඔයගොල්ලෝ ඒ ඩිසයින් එක කොහොමද කියලා. අපි ගොඩක්ම අයිසිං එකට පාවිච්චි කරේ නෑ. අපේ ලොයල්ටි කස්ටමර් කෙනෙක්ට තමයි මේක හැදුවේ. ඒ කස්ටමර්ගේ බබාට බබාගේ බර්ත්ඩේ එකට ස්කූල් ගෙනියන්න. ඉතින් අපි අයිසිං ගොඩක් පාවිච්චි කරේ නැහැ මේකට. ඒනට අපි චොක්ලට් දාලා ඉවරලා ඩිසයින් එක ලස්සනට හැදුවා. චූටි බබාලට නම් ඉතින් අයිසිං වැඩියෙන් දෙන්න ඕනේ නෑනේ. ඒක හින්දා කාටවත් ඉතින් අයිසිං අඩු වෙන තරමට හොඳයි නේ. ඉතින් චොක්ලට් තාම වැඩි කරන්නේ. බලන්නකෝ චොක්ලට් එක හයි වෙලා තියෙන විදිය. එක ටක් ගාලා ගල්ලෙනවා. කොහෙවත් ගෑවෙන්නේ නැහැ. එතකොට මේ නම්බර 20 නොසල් එක දාලා තමයි අපි මේ ඩිසයින් එක දැම්මේ. චූටි බෝඩර් එකක් තමයි අපි මේකට එකතු කරේ. මෙන්න මුකුත්ම ඩිසයින් එකක් දැම්මේ නැහැ. ඉතින් අපි මේ කේක් එකට ඊට පස්සේ අපි ඉතින් මෙන්න මේ වගේ උඩ කේක් එකේ උඩ බෝඩර් එකට වගේ යට බෝඩර් එකටත් මේ වගේ ලස්සන ඩිසයින් එකක් දැම්මා. එකම නොසල් එකෙන් තමයි දැම්මේ. අපිට හිතුණා යටට චුට්ටක් දැම්මා නම් තවත් ලස්සන වෙයි කියලා. ඔන්න ඉතින් බලන්නකෝ අපි මේ ඩිසයින් එකෙන්ම තව කේක් එකක් හැදුවා. එකම ඩිසයින් එකෙන් කේක් දෙකයි. බලන්නකෝ ඉතින් ඔයගොල්ලෝ කොහොමද ලස්සනයිද කියලා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. Thank you for watching. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.